ඔයාට කවදා හරි හිතිලා තියෙනවද ඔයා උදේ ඉඳන් රෑ වෙනකන් කොච්චරනම් ප්‍රශ්න අහනවද? අරයට මොකද වෙලා තියෙන්නේ? මෙයාට මොකද වෙලා තියෙන්නේ? අරයා දැන් මොකද කරන්නේ? රටේ තත්ත්වය මොකක්ද? ඊළඟ ට්‍රෙන්ඩ් එක මොකක්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න කෝටියක් අපි දවසට අහනවා. අපි ඉන්න සමාජයේ ගොඩාක් කැමති සමාජයේ තොරතුරු දැනුම පස්සේ හඹාගෙන ගිහිල්ලා ප්‍රශ්න අහන්න පුදුමාකාර විදියට ඇබ්බැහිුණු ලෝකයක තමයි අද අපි ජීවත් වෙන්නේ. හැබැයි ඉතින් මෙන්න මෙතන තමයි අපිට වැරදුණු තැන. ඔයා ටිකක් හිතන්න අපි දවසට අහන ප්‍රශ්න ටිකෙන් ප්‍රශ්න වලින් ගොඩාක් අහන්නේ බාහිර ලෝකයේ ගැන නේද? අනිත් අයගේ දේවල් ගැන නේද? අරයට මොකද වෙලා තියෙන්නේ? මෙයාට මොකද වෙලා තියෙන්නේ කිය අනිත් අයගේ දේවල් තමයි අහන්නේ. හැබැයි ඉතින් මම කවුද? මම ආස මොනවටද? මගේ ප්‍රශ්නෙට විසඳුමක් මොකක්ද? මගේ ඇත්තම අරමුණ මොකක්ද? ජීවිතේ ටාගට් එක මොකක්ද? මගේ ප්ලෑන්ස් මොනවද? මෙන්න මේ වගේ අපි අපේ අභ්‍යන්තරයෙන් අපෙන්ම අහන ප්‍රශ්න වලට වෙන් කරගන්න ටයිම් එක නැති තරම් නේද? අපි අනිත් අයගේ ප්‍රශ්න අහන්න කාලය අපිට ගොඩාක් තියෙනවා. හැබැයි අපි අපේ අභ්‍යන්තරයෙන් අපෙන් ප්‍රශ්න අහන්න අපිට කාලය වෙන් කරගන්න ප්‍රමාණය සෑහෙන අඩුයි නැති තරම්. ඔයා ටිකක් හිතලා බලන්න මම මේ කියපු දේ ගැන. ඔයාලා මගේ ප්‍රයිමෝරි channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මගේ life එකේ life experience එකක්. මොකද මමත් මගේ ජීවිතේ stressful situations වලට මුහුණ දීලා තියෙනවානේ. අන්න ඒ වගේ අවස්ථාවලදී මගේ ජීවිතේ මම ගත්තු ලොකුම බරපතල තීරණ වලදී මම මගෙන් අහපු ප්‍රශ්න මොනවද කියලා තමයි මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ වගේ බාහිර ලෝකයෙන් ප්‍රශ්න අහනවා වෙනුවට පුංචි වෙලාවක් වෙන් කරගෙන තමන්ගේ අභ්‍යන්තරයෙන් ප්‍රශ්න අහන්නේ කොහොමද? මම මගේ අත්දැකීමෙන් මම මේ ප්‍රශ්න මම මගෙන් අහලා මගේ ජීවිතේ බරපතල තීරණ ගන්න මට උදව් වුණේ කොහොමද කියලා තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. මොකද මම මේක ගොඩක් ෂෙයා කරගන්නේ මොකද ඒක ගොඩක් හොඳ වෙයි කියලා හිතුවා. මොකද ගොඩක් අද සමාජයේ ගොඩක් අය try කරන්නේ අනිත් අයගෙන් ප්‍රශ්න අහන්න, තමන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් අනිත් අයගෙන් අහන්න. හැබැයි ගොඩාක් වෙලාවට අපි කරන්න ඕනේ තමන්ගේ ප්‍රශ්න තියෙනවා නම්, තමන්ගේ බරපතල තීරණ තියෙනවා නම් ඒවා අපෙන්ම ප්‍රශ්න අහලා අපිම විසඳගත්තොත් මම හිතනවා ඒක ගොඩාක් හෙල්ප්ෆුල් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලලා ඔයාගේ ජීවිතේට මොනවද ඔයා ගත්තේ, මගේ ප්‍රශ්න විසඳන්න මම මගෙන් අහපු ප්‍රශ්න වලින් ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. හරි. මම මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි මම අද මේ අවදානම නොගත්තොත්, මම මේ අද රිස්ක් එක නොගත්තොත් තව අවුරුදු 10කින් මම පසුතැවෙයිද කියලා. ඔයා ටිකක් හිතන්නකෝ අපි ගොඩාක් වෙලාවට කැමති අපි ගොඩාක් කම්ෆර්ට් සෝන් එකක ජීවත් වෙන්න. ආරක්ෂිත කලාපයක ජීවත් වෙන්න අපි ගොඩාක් කැමති. මොකද අපි අවදානමක් ගන්න ටිකක් බයයි. මොකද ඒක වැරදුනොත් මිනිස්සු අපිට හිනා වෙයිද, මොනවා හරි කියයිද, මට අතරමං වෙයිද, පසුතැවෙයිද, මෙන්න මේ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න හිතන නිසා අපේ හිත ටිකක් බයයි රිස්ක් එකක් ගන්න. ඉතින් ඔයාලා already දන්නවා මම higher studies කරේ accounting field එකෙන්. accounting field එකෙන් මම higher studies කරාට මම job එකක් කරන්න ආසාවක් තිබෙන්නේ නැහැ ඒ field එකෙන්. ටික කාලයක් යනකොට මම ඒකට අකමැති වුණා. මම දන්නේ නැහැ ඇයි මම මේ field එක තෝරගත්තේ කියලා. මං හිතන්නේ මගේ parents ලා කියපු නිසා තමයි මම ඒක තෝරගත්තේ. මොකද ඒ කාලේ වෙනකොට මම කවුද, මං ආස මොනවටද, මං ආස දේවල් මොනවද, මගේ ටාගට්ස් මොනවද කියලා මගේ කිසිම අයිඩියා එකක් තිබෙන්නේ නැහැ. ඉතින් මම higher studies ඉවර වුණාට පස්සේ එක එක වෙන ෆීල්ඩ් වල වැඩ කරන්න පටන් ගත්තා. මගේම කියලා බිස්නස් එකක් කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ කාලේ ඇතුළත මට මැරි කරලා වෙන රටකට එන්න අවස්ථාවක් හම්බුණා. ඔයාලා දන්නවනේ ලංකාවේ ඉන්නෝ වගේ නෙමෙයි, වෙන රටකට ආවට පස්සේ අපිට ඕන විදියට දේවල් කරන්න ටිකක් අමාරුයි මුලදී. ඉතින් මට වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. මං අකමැති ෆීල්ඩ් එකෙන්ම මට වැඩ කරන්න සිද්ධ වුණා. ඉතින් මම accounting field එකේම job එකක් හොයාගෙන මම අවුරුදු 3ක් විතර වැඩ කරා. හැබැයි ඉතින් වැඩ කරන අතරතුරේදී මට හිතුණ දෙයක් තමයි මම මේකට ආස නැහැනේ. මේක දිගටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද්ද දැන් මම කරන්නේ? මං ආස මොනවටද? මෙන්න මේ දේවල් මම හොයන්න පටන් ගත්තා. මට නිකන් ඇත්තටම කිව්වොත් ඇන්සයිටි වගේ එන්න පටන් ගත්තා. මොකද මං ආස දෙයක් නෙමෙයි මම මේ දැන් කරන්නේ. ඔව් මම දන්නවා මට හොඳ පොසිෂන් එකක් තියෙනවා, මට හොඳ සැලරි එකක් තියෙනවා. හැබැයි මම ආස නැහැ මේකට. ඊට පස්සේ මම ආස මොනවටද කියලා මං හොයන්න පටන් ගත්තා. මම මෙහෙ තියෙනවා ස්කිල් කවුන්සලින් කියලා. ඉතින් මං මේ දේවල් වලට යන්න පටන් ගත්තා. මං ඔයාලට ඉස්සරහට ෂෙයා කරගන්නම් මොකක්ද කියලා. ඉතින් මං එයාලත් එක්ක කතා කරන්න පටන් ගත්තා. මං වෙන අයත් එක්ක කතා කරන්න පටන් ගත්තා. මං ආස
දේවල් හොයාගෙන ඒ දේවල් වලින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා මම ස්ටඩි කරන්න පටන් ගත්තා. මෙන්න මේ විදියට මම බෑකප් ප්ලෑන් එකක් හදන්න පටන් ගත්තා. ඉතින් ටික කාලයක් ගිහිල්ලා මම මගේ ජීවිතේ ලොකු තීරණයක් ගත්තා. ඉතින් මට හිතුණ දෙයක් තමයි යම් දෙයක් කරලා අසාර්ථක වීමෙන් ලැබෙන වේදනාවට වඩා අනේ එදා මම try එකක් දුන්නා නම් මම අද කොතන ඉඳීද කියන වේදනාව 10 ගුණයකින් වේදනාකාරී කියලා මම දැනගත්තා. අහන්නකෝ මිනිස්සු කියන කතා දවස් 2-3කින් මිනිසුන්ට අමතක වෙලා යයි. හැබැයි අපේ මේ හීන අපි අතෑරියොත් ඒ පසුතැවීම හීන අතෑරලා අපි ස්ටෙප් එකක් ගන්නේ නැතුව පස්සට ගිහිල්ලා ඒ පසුතැවීම මගේ මුළු ජීවිත කාලෙම පුරාම මට තියෙනවා. ඉතින් ඒ නිසා මම තීරණය කරා අවදානමක් ගන්න. මොකද මම මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අද මම මේ අවදානම නොගත්තොත් තව අවුරුදු 10කින් මං පසුතැවෙනවද කියලා. ඔව් අනිවාර්යයෙන්ම මම පසුතැවෙනවා. මොකද අද මම අවදානම නොගත්තොත් තව අවුරුදු 10කින් මගේ වයසත් ගිහිල්ලා මං එදාට අවදානම ගන්නකොට මීට වඩා 10 ගුණයකින් මම ලොකු අවදානමක් ගන්නෙ. එතකොට මම අනිවාර්යයෙන්ම එදාට මම පසුතැවෙනවා. ඒ නිසා මගේ කැරියර් එක මම චේන්ජ් කරන්න පටන් ගත්තා. ඉතින් මම මගෙන් අහපු දෙවැනි ප්‍රශ්නේ තමයි මම මගේ ශරීරයට ගොඩක් ආදරේද නැත්නම් මිනිස්සුන්ට පේන්න මම මගේ ශරීරයට දඬුවම් දෙනවද කියලා. ඔයා ටිකක් හිතන්න අපි ගොඩාක් වෙලාවට අපේ ශරීරය ගැන අපේ බොඩි එක ගැන හිතන්නේ අර සමාජයේ හදපු ලස්සනයි කියන රාමුව ඇතුලේ. අර සමාජය කියන්නේ ලස්සනයි කියලා කෙට්ටු වෙන්න ඕනේ, හැඩ වෙන්න ඕනේ. මෙන්න මේ නිසාම අර ලස්සනයි කියන රාමුවට ඇතුළු කරගන්න අමාරු වුණත් පුදුමාකාර යුද්ධයක තමයි අපි ජීවත් වෙන්නේ. මමත් අන්න ඒ වගේම පුදුමාකාර විදියට ලොකු පනිෂ්මන්ට් එකක් දුන්නා මගේ ඇඟටත් මගේ බොඩි එකටත්. මොකද A level O levels වෙනකොට මම ටිකක් මහතයි මීට වඩා. ඉතින් මම පුදුමාකාර විදියට මගේ ඇඟට ලොකු පනිෂ්මන්ට් එකක් දුන්නා. ස්ට්‍රික්ට් ඩයට් එකක් කරා. දවසට මම යෝගට් එකක් විතරයි කෑවේ. මෙන්න මේ වගේ පුදුමාකාර විදියට වද දුන්නා මම මගේ ඇඟට. ඔව් ටික කාලයකින් මම කෙට්ටු වුණා. හැබැයි මට ඒක පුංචි කාලයයි කරගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මට ગેස්ට්‍රයිටිස් ආවා. ඊට පස්සේ මම ආයෙ කන්න ගත්තා. ආයෙ මම මහත් වුණා. ටික කාලෙකින් මහත් වෙලා ආයෙ මම ස්ට්‍රික්ට් ඩයට් එකකට යනවා. හොඳටම කන්නේ නැතුව ඉන්නවා. ආයෙ මම කෙට්ටු වෙනවා. ආයෙ මෙන්න මේ වගේ නිකන් යුද්ධයක් මගේ ඇඟේ තිබ්බා. ලොකු චක්‍රයක් තිබ්බා. මට ඕනුනේ අර මිනිස්සු කියන ලස්සනයි කියන රාමුවට ඇතුළු වෙන්න. ඒත් එක දවසක මම ටිකක් නැවතිලා මම මගෙන් ඇහුවා ඇයි මගේ ඇඟට මගේ බොඩි එකට මම මෙච්චර වද දෙන්නේ කියලා. මාත් එක්ක හැම දුකේදීම හැම සැපේදීම මාත් එක්ක ඉන්න මේ බොඩි එකට ඇයි මම මෙච්චර වද දෙන්නේ කියලා. ඇයි මම මේකට මේ බොඩි එකට මම ආදරය කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ මම ඇත්තටම මගේ බොඩි එකට මම ආදරය කරන්න පටන් ගත්තා. සමාජයට පේන්න කෑම නොකා ඉන්නේ නැතුව මම මගේ බොඩි එකට ආදරය කරන්න පටන් ගත්තා. ඔයා හිතන්න අපි අපේ බොඩි එකට ආදරය කරනවා කියලා කියන්නේ මොකක්ද? අපේ බොඩි එකට අපි ප්‍රෝටීන්ස් දෙනවා, හොඳට විටමින්ස් දෙනවා, හොඳට එක්සර්සයිස් කරනවා, හොඳ ක්ලීන් ආහාර දෙනවා. මෙන්න මේ වගේ දේවල් දෙන්න ඕන නේද අපේ බොඩි එකට ආදරය නම්. ඉතින් මම ඒ විදියට මගේ බොඩි එකට මම ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් මතක තියාගන්න මේ ලස්සනයි කියලා කියන්නේ කවුරුවත් හදපු රාමුවකට කොටු වෙන එක නෙමෙයි. ඔයා ගොඩාක් ලොකුවට මහත කෙනෙක් නම්, ඔයා ගොඩාක් ලොකුවට කෙට්ටු කෙනෙක් නම්, ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්න. සමාජයේ කියන අර ලස්සනයි කියන රාමුවට ඇතුළු වෙන්න හදන්න එපා. ඔයා ඔයාගේ ශරීරයට ආදරය කරන්න පටන් ගත්ත උදාට සමාජය ඔයාගේ ශරීරයේ ඔයාගේ බොඩි එකේ හැඩය ගැන මොනවා කිව්වත් ඔයාට පසුතැවිලි වෙන්න ඕන අවශ්‍යකමක් නැහැ. ඉතින් මම මගෙන් අහපු තුන්වෙනි ප්‍රශ්න තමයි මම මගේ ජීවිතේ තීරණ ගන්නේ මමද නැත්නම් බාහිර ලෝකයේද කියලා. ඉතින් ඇත්තම කිව්වොත් O levels A levels කරන අතරතුරේදීත් ඊට පස්සේත් ඒ කියන්නේ අවුරුදු 23 වගේ වෙනකම් වගේ මගේ ඔළුවේ වැඩ කරපු එක දෙයක් තිබ්බා. මගේ ඔළුවට මාර ස්ට්‍රෙස්ෆුල් දෙයක් තිබ්බා. ඇත්තටම මේක කිව්වොත් ඔයාලට hina යන්නත් පුළුවන්. හැබැයි මේක තමයි ඇත්ත. ඇත්තටම මගේ ඔළුවේ වැඩ කරපු දේ තමයි මගේ හඳහන, මගේ හොරොස්කෝප් එක. මම ඇත්තටම මගේ කේන්දර පස්සේ එහෙම යන්නේ කෙනෙකුත් නෙමෙයි. මගේ ෆැමිලි එකත් එහෙම යන්නේ කට්ටියක් නෙමෙයි. හැබැයි අවුරුද්දට පාරක් හරි මාස 6න් 6ට වගේ මගේ පේරන්ට්ස්ලා ගිහිල්ලා බලනවානේ. ඊට පස්සේ මගේ ඔළුවට ආපු එක දෙයක් තියෙනවා. මගේ පොඩි කාලේ නම් මගේ කේන්දරේ කිව්වේ වැරදි දේවල්මයි. මට අපලයි කියනවා, මම විභාග වලින් ෆේල් වෙනවා කියනවා, මම මැරි කරන්න පරක්කු වෙනවා කියනවා. මෙන්න මේ වගේ පුදුමාකාර විදියට නරක දේවල් විතරමයි
තමයි තිබ්බේ. මෙන්න මේ වගේ දේවල් ඇහුවට පස්සේ මගේ ඔළුවේ කාටවත් නොකියුවට මගේ ඔළුවෙන් ලොකු ප්‍රෙෂර් එකක තමයි මම ජීවත් වුනේ. මට ඇත්තටම තේරුණේ නැහැ මේකෙන් කොහොමද ගොඩ එන්නේ කියලා. මම ගොඩක් තීරණ ගන්න බය වුණා. මම එක්සෑම් වලට ෆේස් කරන්න බය වුණා. මොකද මේ දේවල් වලින් කියපු දේවල් නිසා මගේ ඔළුවේ එක තැනක මාර විදියට ඒක ඇලිලා තිබ්බා. මම දැනගෙන හිටියේ නැහැ කොහොමද මේකෙන් ගොඩ යන්නේ කියලා. මේව අමතක කරන්න කොහොමද කියලා දැනගෙන හිටියේ නැහැ. අර අපල මේ දේවල් කියනකොට මගේ ඔළුව පිස්සුවක් වගේ තිබ්බේ. මට මගේ ජීවිතය ගැන ඇත්තටම ලොකු බයක් ඇති වුණා. මට අලුතින් දෙයක් පටන් ගන්න බය වුණා. ඇත්තටම කිව්වොත් මේ සතියේ සතිය මම අපල කියන වචනට ගොඩාක් බය වුණා. ඒක මගේ ජීවිතේට කොච්චර නරක විදියට බලපාලා තියෙනවද කියලා. මම මැරි කරන්න පරක්කු වෙනවා කිව්වා. මෙන්න මේ වගේ දේවල් සෑහෙන කිව්වා. ඉතින් මට ඇත්තටම ලොකු බයක් තිබ්බා ඉස්සර. මේ මන් දන්නේ නැහැ ඇයි මම එහෙම වුනේ කියලා. හැබැයි මට දැන් ඇත්තටම මේ දේවල් මතක් වෙනකොට ඇත්තටම hina යනවා. හැබැයි ඒක තමයි ඇත්ත. ඉතින් මේ දේවල් හොඳට අවබෝධ කරගෙන මම මගේම ප්‍රශ්නයක් ඇහුවා. මේ කොළවල් වල තියෙන දේවල් වලට වඩා මට මාව විශ්වාසයි නේද කියලා. ඉතින් මේත් එක්කම මම මගේ ජීවිතේ තීරණ ගන්න ගොඩක් බය වුණා. මට මගේ ජීවිතේ හැම තීරණයක්ම ගන්න මගේ අම්මයි තාත්තයි මගේ බාහිර ලෝකේ කවුරු හරි එක්කෙනෙක් මට ඕනේ. මට මගේම කියලා තීරණයක් ගන්න මාරම බය වුණා. අන්න ඒ දේවල් වලින් මං අනිත් අය කියන විදියටම වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ තමයි මම මගේම ප්‍රශ්න අහුවේ. මගේ ජීවිතේ තීරණ ගන්නේ මමද නැත්නම් බාහිර ලෝකයේද කියලා. ඉතින් අපි අපේ ජීවිතේ පාලනය බාහිර ලෝකයට දීලා බාහිර දෙයක් වෙන්න පුළුවන්, බාහිර පුද්ගලයෙක් වෙන්න පුළුවන්. හැම දෙයක්ම අපේ ජීවිතේ පාලනය බාහිර ලෝකයට දුන්නොත් අපිට ඕන විදිහට නෙමෙයි අපේ ජීවිතේ පාලනය වෙන්නේ. අපිට ඕන විදිහට නෙමෙයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඔයත් මතක තියාගන්න. අනිත් අයව සතුටු කරන්න දඟලන එක නෙමෙයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඔයාට සතුටක් දෙන, ඔයාට හරි කියලා හිතන දේ කරන්න පටන් ගන්න. මොකද ඔයාගේ ජීවිතයේ අයිතිකාරයා ඔයාම තමයි, වෙන කවුරුවත් නෙමෙයි. මෙන්න මේ දේ අවබෝධ කරගත්තම මගේ ජීවිතේ පාලනය මගේ අතේ තියෙන්නේ. මගේ ජීවිතයේ අයිතිකාරයා මම කියලා අවබෝධ කරගත්තම ඔයාට පුදුම විදියට නිදහසක්, සැනසීමක්, සතුටක් අභ්‍යන්තරයෙන්ම දැනෙන්න පටන් ගනී. හරි, අද මම කතා කරේ මගේ ජීවිතේ මම ගොඩක් ස්ට්‍රෙස් වෙලා හිටපු වෙලාවල් වලදී මම මගෙන් අහපු, මගේ අභ්‍යන්තරයෙන් අහපු ප්‍රශ්න 3ක් ගැන. ඉතින් මම විශ්වාස කරනවා මේ දේවල් වලින් ඔයාලට ලොකු මඟ පෙන්වීමක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මොකද මමත් හරි ආසයි අනිත් අයගේ ජීවිතේ වුණ දේවල් අහන්න. ඒ වගේ අවස්ථා වලින් ඒගොල්ලෝ ඕවර්කම් කරේ කොහොමද කියලා දැනගන්න. මොකද ඒව ඇත්තටම අපිට ගොඩක් වටින දේවල්. විවර කරන්න කලින් මම ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔයා ජීවත් වෙන්නේ අනිත් අයව සතුටු කරන්නද නැත්නම් ඔයාව සතුටු කරන්නද? පොඩ්ඩක් හොඳටම හිතලා බලන්න. අපි ගොඩාක් වෙලාවට try කරන්නේ සමාජයට ඕන විදියට අපේ ජීවිතේ හැඩගස්සව ගන්න. නෑදෑය මොනවා හිතයිද? අල්ලපු ගෙදර එක්කෙනා මොනවා හිතයිද? මගේ යාළුවෝ මොනවා හිතයිද? මෙන්න මේ වගේ දේවල් නිසා අපේ ආසාවන් අපේ හීන තද කරගෙන හිර කරගෙන ඉන්නවා. සමහරක් වෙලාවට අපි ඒව ගැන අපේ ආසාවන් අපේ හීන ගැන අපි හිතන්නවත් යන්නේ නැහැ. හැබැයි ඇත්තම කතාව මොකද්ද දන්නවද? අපි අඬද්දි, අපිට අමාරු වෙද්දි, අපි තනි වෙද්දි ඔය කවුරුවත් අපි ළඟ ඉන්නේ නැහැ. මේ හැම දෙයකටම මුහුණ දෙන්න වෙන්නේ අපිටම තමයි. අපිට අනාගතයේදී පසුතැවීමක් ආවොත් ඒ හැම දෙයකටම මුහුණ දෙන්න වෙන්නේ අපිටම තමයි. යන්න ඒ නිසා ඔයා ඔයාටම ආදරය කරන්න. අනිත් අයගේ හීන වෙනුවෙන් නෙමෙයි, ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. ඔයා ආස මොනවටද? ඔයා ආස මොන විදියටද ජීවත් වෙන්නේ? මේ දේවල් ඔයාගෙන් අහලා හරි අවබෝධයක් ලබා ගන්න. ඉතින් මට හිතුණ විදියට අපි ගොඩාක් වෙලාවට අපිට ප්‍රශ්නයක් ආවම අපිට මොකක් හරි ලොකු තීරණයක් ගන්න ඕන වුණාම අපි ගොඩාක් වෙලාවට try කරන්නේ එකපාරට අනිත් අයගෙන් අහන්න යනවා. අනිත් අයගෙන් ඔපිනියන් අහන්න යනවා. ඊට කලින් මම කියන්නේ ඔයාගේ ආන්සර් එකට ඔයාගෙන්ම question එකක් ඔයාගේ අභ්‍යන්තරයෙන්ම අහන්න. අන්න ඒක අවබෝධ කරලා දෙන්න තමයි අද මම මේ මගේ ජීවිතේ මං අහපු ප්‍රශ්න 3ක් ගැන ඔයාලට එක්ක share කරගත්තේ. ඉතින් දැනටත් මම මගේ ජීවිතේ මෙන්න මේ වගේ ප්‍රශ්න අහලා මගේ ජීවිතේ මං ආස මොනවටද කියලා අවබෝධ කරගන්නේ මෙන්න මේ විදියටයි. ඉතින් මං කියන්නේ මෙන්න මේ වගේ ඔයාගෙන්ම ප්‍රශ්න අහන්න පටන් ගන්න. එතකොට ඔයාට ඔයා ගැන හොඳ සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. මම ගත්තේ හරි තීරණය. මම කවුද කියලා මම දන්නවා කියලා ඒ හැඟීම ඔයාට තියෙනවා. ඊට පස්සේ ඔයාට මොන ප්‍රශ්න ආවොත් බාහිරින් ප්‍රශ්න ආවොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයා අරන් තියන්නේ ඔයාට හරි කියලා හිතන තීරණය.
ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා ඔයා ගැන. ඉතින් අදම බාහිර ලෝකයට ඇඟිල්ල දික් කරන එක නතර කළා ඔයාගේ ඇතුළාන්තයෙන් ඔයාම ප්‍රශ්න කරන්න පටන් ගන්න. මොකද ඔයාගේ ජීවිතේ ගැලුම්කාරයා ඔයාම තමයි. ඔයාගේ ජීවිතේ උපරිම වගකීම ඔයාගේ අතට ගන්න. එදාට ඔයාට තේරෙයි මීට කලින් තිබ්බ නැති ලොකු ශක්තියක්, ලොකු ආත්ම විශ්වාසයක්, ලොකු ධෛර්යයක් තියෙන පුද්ගලයෙක් ඔයාගේ ඇඟ ඇතුලේ ජීවත් වෙනවනි කියලා. ඉතින් ඔයාලට මම ඔයාගේ සැබෑ ශක්තිය හඳුනා ගන්න ලැබෙන සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.